ඡාත්‍ර මානවක කතා වස්තුවයි. සැවැත් නුවර දෙවුරමයට නුදුරු කේත්පය නුවරයි. මහත් වටින බමුණු යුවලකි මුව හස රැලි තවරයි. රන් රස වගේ මේ දෙදෙනා අඹු සැමි ප්‍රේමෙන් වසමින් ඉන්නේ සමගි දමින් නිතර දෙදෙනා ගොවි තැන් කරමින්. මෙහෙම කලක් පසු වෙන විට බමුණා හට ඇය දාවී. බොහොම හොඳට දස කඩ මස කාලය විදියට ලං වී. උන්සඳ ආසේ බබලන දෙස ලොවටම එළිය දෙන්න. පිම්බර බැමිණියගේ කුසින් ලක්සන පුතෙකිය උපන්න. උත්කුමරුව දැක පිය බමුණා එම දින සතුටු වුණා. ඇත්තටම උතුමිගේ ගුණි මුවට එදා සතුටු සිනා. සැවැත් නුවර දෙවුරමේට නුදුරු කේත්වය කියන නුවර හිටියා තරුණ බමුණු යුවලක්. ගොවිතැන් කරමින් තා සමගින් සමාදානෙන් මේ දෙදෙනා යුග ජීවිතය ගත කරනවා. බමුණට දාවීමෙන් මේ බැමිණි ගැප්ගෙන දසකඩ මාසයක් ලැබමින් ලක්ෂණ පුතෙක් බිහි කළා. පිය බමුණත් බැමිණිත් හොඳ දෙදෙනා සමග කතා වෙමින් සිය පුතු හට නම් තබන්න සූදානම් වුණා පෙමින්. යවමින් පණිවිඩ එනුවරණක් ශාස්ත්‍ර බලන නිති. සතුටින් බමුණක් පිරිසක් තම නිවසට ගෙන්වා ගති. සතදත් බමුණන් පිරිසට බොහොම හොඳට සලකාලා. පින්වත් තම පුතුට නමක් තබන ලෙසට පවසාලා. මේ පුතාව දැක්ක බමුණත් බැමිණිත් ඉතා සන්තෝෂ වුණා. සතදත් බමුණන් කැඳවලා හොඳට සංග්‍රහ කරලා පුතාට නාමයක් තබන්ට කීවා. බමුණන් එම සංග්‍රහ හොඳ පිළි අරගෙන සන්තෝෂින් විගසින් මෙම කුමාරයාගේ උපන් වෙලාවත් ගනිමින්. එදින බමුණු පලාං අපල දෙක ගනිමින් නිසි විලසින් තුගින ඡාත්‍ර කියලා නමක් කුමරුට තැබුවෙමි එලෙසින්. පඬුරු රැගෙන එම නිවසින් බමුණන් පිට වී යන්නේ. සොඳුරු ගුණෙන් මෙම දෙගුරුන් පුතාව රැකගෙන උන්නේ. එදා මේ බමුණන් පලාපල ගැනලා නාමයක් තැබුව ඡාත්‍ර කියලා. දුන්න පඬුරු ගත්ත බමුණයි යන්ට ගියා. මේ ඡාත්‍ර පුතාව S2 වගේ ආරක්ෂා කරනවා. දින සති සාමාස් ගණන් වසර ගණන් පසු වෙන විට උනානේ පස් අවුරුද්දක් ඡාත්‍ර පින්වත් කුමරුට. තම පුතාට ශිල්ප සතර උගන්වන ලෙසින් ඉතා බෙමදරම උපියන් එදා පසු වෙන විට එගන සිතා. උක්කට්ටා පුරවරයේ දරුවන් හට උගන්වන්නේ. බොක්‍රසාදි ඇදුරුතුමා හැම නුවරම පතල වෙන්නේ. රජ වෙළඳද බමුණු ගොවිද කුමාරවරු පැමිණෙනවා. තෙජපතුරා ශිල්ප නිපුණ වී කුමාරවරු යනවා. දින සති සාමාස් ගණන් වසර පසුවීමෙන් මේ ඡාත්‍ර පුතාට 5 අවුරුද්දක් වුණා. අම්මයි තාත්තයි කල්පනා කළා ශිල්ප ශාස්ත්‍රය නිපුණ කරන්න. උක්කට්ටා පුරවරේ පොක්‍රසාදි කියන ඇදුරුතුමාගෙන් තමයි රජ වෙළඳ බමුණු ගොවි කුලවල කුමාරවරු ශිල්පේ නිපුණ වෙන්නේ. මෙන්න මේ පොක්‍රසාදි ඇදුරුතුමාව සෑම නුවරකම පතල වෙනවා. මේ බමුණු යුවලත් ඡාත්‍ර පුතාව අඬ ගහගෙන උක්කට්ටා පුරවරේ බලා ගමන ආරම්භ කළා. මෙවන් බමුණු යුවලත්
තම චාත්‍ර පුතුව කැඳවාගෙන ගමන් අරඹුවා උන්කට්ටා පුරවරයට එමදින ගම්දනියම් ගම්මහවනයද පසු කරමින් තිදෙනා පොක්රසාදි ඇදුරුතුමා හමුවට පැමිණියේ දිනා ශිල්ප සතර උගන්වන්න තම පුතාව බාර දුන්න ආපසු දෙගුරුම් පැමිණියේ තම නිවසට සොඳින් මෙන්න පොක්රසාදි ගුරුවරයා හට කීකරු වීමෙන් සොඳ ලක්ෂණ චාත්‍ර මේ පොඩි කුමරු ශිල්ප ලබනා සඳ මේ අම්මයි තාත්තයි චාත්‍ර පුතාවත් කැටුව ගමන ආරම්භ කළා. ගම්නියම් ගම් මහ වනයත් පසු කරගෙන උක්කට්ටා පුරවරේ පොක්‍රසාදි ඇදුරුතුමා ළඟට පැමුණා. පුතාව බාර දීලා මේ මව්පියන් නැවතත් කේත්වේ නුවරට පැමුණා. දැන් චාත්‍ර පුතා පොක්‍රසාදි ඇදුරුතුමාට ඉතා කීකරුව ශිල්පේ නිපුණ වෙන්න වුණා. වසර 11ක් මෙසේ ශිල්පේ හදාරනකොට අති දක්ෂයෙක් බවට පත් වෙනවා චාත්‍ර කුමරු. වසර ගණන් පසු වෙන්නේ චාත්‍ර පින්වත් කුමරා සතර බලති දක්ෂයෙක් ඉගෙන ගත්තේ හද සපුරා ගුරුවරයාගේ දෙපා නැමද විස්තර අසනවා මෙලෙසා කරුණාවෙන් කියන්න මට කල යුතු දේ ඔබ උදෙසා තාමෙන් ඔබ ඉගෙනීමේ පුදුම දක්ෂයෙක් වූ වෙමි ඉතා හොඳින් පොක්රසාදි ගුරුතුමා මේ ලෙස කීවෙමි දැන් හොඳට ඉගෙන ගත්තා ආනව ගුරුවරයාට වැඳලා මගේ අදහස මව්පියන් හමුවට යන්න දැන් ඔබට මගෙන් ඉටුවිය යුතුකම කුමක්ද එදා පොක්‍රසාදි ඇදුරුතුමා විස්තරයක් කියනවා රජසිටුවරු කුමරුන්ගෙන් කහවණු ගන්නෙමි වැඩිපුර මම තුතු නැත නුඹගෙන් නම් අය කරගනු මට එච්චර කහවණු දාසක් මාහට නුවරට ගොස් දෙන්නගෙනත් ආලංගේ බස් චාත්‍ර කුමරු ගුරු මැදුරෙන් උනිය පිටත් ගෙවමින් දුරු කතරන් එදා කේතොය නුවරට ආවා සතුටින් තම දෙගුරු වෙතට සියලුම විස්තර කීවා පුතා මම රජ සිටුවරු කුමාරවරුන්ගෙන් ගන්නව කහවණු වැඩියෙන් මම නුඹෙන් අය කරන්නේ කහවණු 1000ක් පමණයි දැන් නුඹ කේත්වේ නුවරට ගිහින් මව්පියන්ගෙන් ඒ කහවණු 1000 ඉල්ලාගෙන ඇවිත් මට දෙන්න ගුරුවරයාට වැඳලා ගමන ආරම්භ කරලා ආව කේත්වේ නුවරට මව්පියන් දැකලා ඉතා සන්තෝෂ වෙනවා අම්මේ තාත්තේ මම හොඳ නැති ශිල්ප සතර නිපුණ වුණා තිම්බර මගේ ඇදුරුතුමා මා පිළිබඳ සතුටු වුණා කහවණු 1000ක් ඕන ගුරුතුමාට ගොහින් දෙන්න වහම ඕන තාත්තේ අම්මේ උන්කට්ටා පුරට යන්න අනේ අම්මේ තාත්තේ මම හොඳට ඉගෙන ගත්තා පොක්‍රසාදි ඇදුරුතුමාත් මා ගැන සන්තෝෂ වුණා දැන් මම ආපසු යන්න ඕන පොක්‍රසාදි ඇදුරුතුමාට කහවණු 1000කුත් අරගෙන එදා මව්පියන් කහවණු 1000 දුන්න චාත්‍රමානව කුමාරයාට හොඳයි පුතේ මේ කහවණු 1000 අරන් අතට ඔබේ හැබැයි පිටත් වෙන්න අපේ ආසින්සන ඔබට ලැබේ මව්පියන්ගේ ආශිර්වාද චාත්‍රමානවක එදා ඔව් යන්නට පිටත් විය මානවක වනය මැදා එදා අපේ නවල උතුරු සෑසි පියා කරුණාබර සදා සුවයලෝ සතුන්ට පෙන්වා දෙන නිවන් පාර බැලුවා බුදු ඇසින්
එදා කාටද යහපතක් වෙන්නේ දුටුවා මේ චාත්‍ර මානවකට විපතක් යවෙන්නේ දැන් කහවණු දහසක් අරගෙන මව්පියන්ගේ ආශිර්වාද චාත්‍ර මානවක යන්ට යනවා උක්කට්ටා පුරවරේට ගම්නියම් ගම් පහු කරම් මහ වනාන්තරය යන අවස්ථාවේ එදා බුදුරජාණන් වහන්සේ බැලුවා බුදුවැසින් මගෙන් කාටද යහපතක් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේට පේනවා මේ චාත්‍ර මානව කතරමගදී හොරුන් අතින් මැරුම් කනවා නමුත් සංසාරේ කෙටි කරගන්න මොහුට වාසනාව තියෙනවා පින තියෙනවා මම යන්ට ඕන චාත්‍ර මානවකට ධර්ම දේශනා කරන්නට මායන්නට ඕනය මොහු සංසාරෙන් කෙර කරන්න අමාමෑණි බුදු රැස් මාලා විහිදන් වැඩිමින් බුදු රැස් මාලා විහිදන් ගසක් මුලය වැටුන්නේ සිදු සියලුම විස්තර විරිඳු වලින් පවසන්නේ එදා බුදුරජාණන් වහන්සේ චාත්‍ර මානව ගමන් කරන ඉදිරි මාවතේ ගසක් මුල වැඩමින් බුදු රැස් මාලා විහිදන් වැඩ සිටියා එදා චාත්‍ර මානව බුදුරජාණන් වහන්සේ දකිමින් ඇවිත් දන් නමස්කාර කර වැන්දා දකිමින් අප බුදු පියාව චාත්‍ර මානව කනිතට විගසින් මෙම කුමර ආවේ ලොවුතුරු බුදු පියා වෙතට වන්දිමින් සිත තුටින් එදා අපේ අමා මෑණියන්ට පසකින් සිටියේ එම දින සර්දාවෙන් බනසන්ට වනගත මැදදී කුමරුන් හොරුන් අතින් මිය යන්නේ පින ඇති ඔහු වෙත බුදු පිය කරුණා සිත් උපදන්නේ එවන් දිනේ කුමරුන් වෙත මෙත් සිත උපදා ගන්නට පවන් සලන මෙන් බුදු හිමි දෙසු ධර්මය කුමරාට බුදුරජාණන් වහන්සේට පේනවා චාත්‍ර මානවක මගදී මැරුම් කනවා හොරුන් අතින් දැන් මම මොහුට ධර්ම දේශනා කරන්න ඕන චාත්‍ර මානවක පසකින් වැඳගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට චාත්‍ර මානවකට ධර්ම දේශනා කරනවා යෝ වදතම් පවරෝ මනු ජේසු සාකේ මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගි තම් සුග සංසාර නත්තමු පේමි රාග විරාග මනිජ මසුකං ධම්මම සංකත මප්පටි කුලං මధుරමි මම් පගුණං සුවිබන්තං ධම්මමි මන්සාර නත්තමු පේමි යච්චච දින්න මහප්පල මාවු සචි සුචි ජේසු පුරිස යුගේසු අට්ඨච පුංගල ධම්ම දසාති සංගමි සංසාර නත්තමු පේමි වැඳලා බුදු පියා වෙතට කහවණු දහසක් අරගෙන එකලා මේ චාත්‍ර මානවක මහවණයේ යන අන්නේ ගාථාවලින් චාත්‍ර මානවකට ධර්ම දේශනා කළා ධර්මයේ ශ්‍රවණය කරමින් බුදුන්ට වැඳලා චාත්‍ර මානවක මහ වනාන්තරයේ මැද ගමන ආරම්භ කරනවා දරුණු හොරු පිරිසක් විසින් ඊතල පහරක් විද්දා චාත්‍ර මානවකට ඊතල පහර වදිමින් මේ චාත්‍ර මානවක මැරී වැටෙනවා එදින ඊතල පහර කිවිද්දේ විල අප හඬගෙන සුනිය මහ බැද්දේ කුමරුට අහෝවාදීනා එයලන්දේ වැටුණා කුමරුන් ඉමවන වැද්දේ
උපත ලැබුව වනමැද මල කඳ තිබෙනවා දින දෙක තුන අංගෙ වෙනවා කුණු ගඳ දස අත හමනවා ඕජත් සිරුරෙන් ගලනවා අනේ දැන් මේ චාත්‍රමාන කුරුන් අති මරුන් කාලා දිව්‍ය කුමාරයෙක් වෙලා උපත ලැබුවා බුදුන්ගේ ධර්මයේ ශ්‍රවණය කළ පිණින් දැන් දින දෙක තුනක් වුණා ඕජස් ගලනවා සිරුරෙන් කුණු ගඳ හමනවා ආරංචි වුණා බමුණන්ට එදා බමුණු පිරිස ගමන් කරන මේ චාත්‍රමානෝගේ මලකඳ තියෙන ස්ථානට ආලකටත් යන්න බෑ ගඳේ එයා ඈතින් සිටිනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ චාත්‍රමානෝකගේ මලකඳ තියෙන අසලට වැඩලා එයාට කරුණ අවබෝධ කර දෙනවා බමුණන් බොහෝ පිරිසක් මහ වනය වෙතට පැමිණෙන්නේ සතුටින් සැමටම භගවත් හිමියන් මෙය පවසන්නේ චාත්‍රමානවක දෙව් කුමරුට ඇරයුම් කළේය උත්තම බුදු පියා වෙතට දෙව් කුමරා පැමුණුණේය එදා බුදුරජාණන් වහන්සේ චාත්‍රමානවකට ඇරයුමක් කරනවා චාත්‍රමානවක දිව්‍ය කුමාරයා අන්න ස්ථානයට ළඟා වෙනවා කුමරුනි ඔබ අට කොහොමද මේ දෙව් සම්පත් ලැබුණේ සතුටිනි කුමරුත් මෙලෙසට විස්තර පවසන්ට වුණේ පින්වත් බුදු සමිඳුනි මගේ මව්පියෝ ඈතින් ඉන්නේ බමුණු පිරිස අපේ ගමේ අය ගැන හොඳ හැටි දන්නේ බුදු සමිඳුනි ඔබතුමාගෙන් ධර්මය මම ඇසුව නිසා දෙව් කුමරෙක් වී ඉපදුනේ සසරේ තිබුණ මේ දුක නසා සැමටම විස්තර කියමින් බුදු හිමිගෙන් අවසරගෙන පෙමදර දෙව් කුමරු එදා නැවතත් දෙව්ලොව වෙත යන කොහොමද කුමරුනි මේ දෙව් සම්පත් ඔබට ලැබුණේ දා චාත්‍රමානව කියනවා වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ පිණින් තමයි මට මේ දිව්‍ය සම්පත් ලැබුණේ විස්තර කියලා බුදුන්ට වැඳලා නැවතත් දිව්‍ය ලෝකයට යනවා හිත උදුමන් උන්න බමුණු සෑම දිනම බණ අසලා සෝවන් ඵල ලබාගත් සංසාරයේ දුක නැසලා බුදු පියාගේ උතුම් භාවයේ මෙවන් කතාවින් හැඟෙන්නේ චාත්‍රමානවක කතා පුවතයි මම කියා දුන්නේ චාත්‍රමානවක කතාවත් මෙතකින් නිම වෙනවා සිත සතුටින් බණ ඇසුවම අමා නිවන වෙත යනවා චාත්‍රමානවක කතා වස්තුව මෙතකින් නිමාට